මිනිස්සු හිතනවා හොස්පිටල්ස් කියන්නේ ඒගොල්ලන්ව සුවපත් කරන තැන් කියලා. හදිස්සි අවස්ථාවකදී කියන්නේ ඇක්සිඩන්ට් එකකදී, heart attack එකකදී, නැත්නම් ඕගන් ෆේලියර් එකකදී ඇරෙන්න හොස්පිටල්ස් වලින් මිනිස්සු නිරෝගී කරන්න දෙන දායකත්වය ගොඩක් අඩුයි. ප්‍රයිවට් හොස්පිටල්ස් කියන්නේ ලාභ ලබන ආයතන. ඒවා මැනේජ් කරන්නේ ගොඩක් වෙලාට MBS තියෙන කට්ටිය. දොස්තරලා නෙවෙයි. ලෙඩෙක් හොස්පිටල් එකට ගියාම ඒගොල්ලෝ කරන්නේ මැනේජ්මන්ට් එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට හොස්පිටල් එකක් තියෙනවා. ඔයා මට දෙනවා ඒක මැනේජ් කරන්න. එතකොට මගේ ගෝල් එක වෙන්නේ මොකද්ද? වැඩිපුර ලාභ ලබන එකද? මිනිස්සු නිරෝගී කරන එකද? මිනිස්සු ඔක්කොම නිරෝගී වුණොත් හොස්පිටල් එක දුවයිද? අනිත් අතට හොස්පිටල්ස් කියන්නේ ෆාමසූටිකල්ස් කම්පැනිස් වල සේල්ස් ඩිපාර්ට්මන්ට්. ලෙඩ්ඩු අඩු වුණොත් මිනිස්සු නිරෝගී වුණොත් මේ ඉන්ඩස්ට්‍රීස් දෙකම වැටෙනවා. ලංකාවේ හොස්පිටල්ස් වැඩි වුණා කියලා ලෙඩ්ඩු අඩු වෙලා තියෙනවද? ලෙඩ්ඩු එන්න වැඩි වෙනවා. ඔයා එක ලෙඩකට බේත් ගත්තොත් ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් වලට තව බේතක් දෙනවා. තව ටික කාලයකට පස්සේ. ඔහොම එකක් උඩ අරගෙන ඔයාට අවුරුදු 60 70 වෙද්දි බෙහෙත් ලොට් එකක්ම ගන්නවා. ඒ කියන්නේ එක ලෙඩකට ඔයා බේතක් ගත්තොත් මේ කුමන්ත්‍රණයට ඔයා අහුවෙලා ඉවරයි. ඒකින්ද ඔයා හිතාගෙන ඉන්නවා නම් හොස්පිටල් එක තියෙන්නේ ඔයා බේර ගන්න කියලා. එහෙම දෙයක් නැහැ. ඔයා හොස්පිටල් එකට ගියා කියන්නේ ඔයා වැඩේ අවුල් කරගෙන ඉවරයි. එහෙමනම් ඔයාව බේරගන්නේ කවුද? වෙන කවුරුත් නෙවෙයි ඔයාමයි. self discipline, පෝෂදාහී ආහාර වේලක්, නිින්ද, stress management, ඉර එළිය, පිරිසිදු ජලය වගේම ව්‍යායාම. ඔය වගේ දේවල් වලින් තමයි මිනිස්සෙක් නිරෝගී කරන්නේ. අපි විශ්වාස කරලා යන ආයතන අපිව යූස් කරලා ලාභ ලබන ආයතන බවට පත් වෙලා. labs වලින්, reports වලින්, අලුත් research වලින් මිනිස්සු healthy කරන්න බෑ. මේක පටන් ගන්න ඕන කිචන් එකෙන්. ඔයාගේ ඇඟේම බාරකාරය බවට පත් වෙන්න, healthy කෑම කන්න, healthy habits follow කරන්න. එහෙම කරොත් හොස්පිටල් එකෙන් ඔයාව බේර ගන්නකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඔයා බේරිලා ඉවරයි.